right අයිබෝන් පුතා අපි කතා කරන් තියෙන්නේ මතුකම 2020 ව්‍යුහගත රචනා හතරවෙනි ප්‍රශ්නය. ව්‍යුහගත රචනා හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ආලෝකයෙන්. ආලෝකය කියලා කියන්නේ ආලෝක පරාවර්තනය හා වර්තනය සම්බන්ධ සංසිද්ධි වලින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක අපිට මේ පළවෙනි රූප සටහනේ පේන අවතල දර්පණයක් තියෙන්නේ. ඒ අවතල දර්පණේ M කියලා කියන්නේ උඹලට හතරවෙනි ප්‍රශ්නේ කියන විදිහේ M යනු නාභිදුර සෙන්ටිමීටර් 10ක් වන අවතල දර්පණයක් කියලා කියනවා. ඒතර නාභිදුර කියලා කියන්නේ F සෙන්ටිමීටර් 10යි. දර්පණේ ප්‍රධාන අක්ෂය මත සෙන්ටිමීටර් 15ක් දුරින් ඕ වස්තුව තියලා තියෙනවා. ප්‍රධාන අක්ෂය දිගේ සෙන්ටිමීටර් 15ක් දුරින් තමයි ඕ වස්තුව තියලා තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ නාභියේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් දුරින්. කිරණ සටහන සම්පූර්ණ කර ප්‍රතිබිම්බය ඇති වෙන ආකාරය අද දක්වන්න. එතකොට දැන් කිරණ සටහන නැඳීමට තියෙන දැනුම මෙතන බලනවා. එතකොට උත්තල හෝ අවතල දර්පණවල ප්‍රතිබිම්බ අඳිනකොට අපිට කිරණ ආකාර දෙකක් වැදගත් වෙනවා. පළවෙනි කිරණය තමයි මේ අපි ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණය. දෙවෙනි කිරණය තමයි වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණය. දැන් සර් ඉස්සල්ලාම කරේ මේ රූපසටහනේ අඩුපාඩුවක් තිබ්බා. මේ ප්‍රධාන අක්ෂය මේ සර් රතු පාටින් හොයන්නේ ප්‍රධාන අක්ෂය. මේ තියෙන ප්‍රධාන අක්ෂය, උදින් ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂයට දික් කරගත්ත හේතුව වක්‍රතා කේන්ද්‍රය මෙතෙන්ට ඕනේ. වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරලා නැහැ. right ඒ ඉඳන් ඔව් වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරගත්තා. වක්‍රතා කේන්ද්‍රය C කියලා ලකුණු කරා. වක්‍රතා කේන්ද්‍රය කියලා කියන්නේ නාභිදුර වගේ දෙගුණයක් ඈ. වක්‍රතා කේන්ද්‍රය කියන්නේ නාභිදුර වගේ දෙගුණයක්. right. එතකොට පළවෙනි කිරණය අර කිව්ව විදිහට ප්‍රධාන අක්ෂයට සමාන්තරව මෙන්න මේ විදිහට ප්‍රධාන අක්ෂයට සමාන්තරව වස්තුවේ මුදුනේ ඉඳලා ඔංගොම අඳින්න ඕන ආලෝක කිරණ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව වස්තුවේ මුදුනේ ඉඳලා අඳින්න ඕන ආලෝක කිරණ. ඒක තමයි පළවෙනි කිරණ. මෙන්න මේ කිරණ. right. ඔය යන්නේ පළවෙනි කිරණ. හරි. ඔය තියෙන පළවෙනි කිරණ. ඔව්. ප්‍රධාන අක්ෂයට සමාන්තරව. ඊට පස්සේ මොකද වෙන්නේ? දර්පණය මත වැදිලා නාභිය හරහා පරාවර්තනයෙන් ගමන් කරනවා. හරිද? දැන් මෙහෙම අවතල දර්පණයකින් පරාවර්තන වෙන ආලෝක කිරණය නාභිය හරහා තමයි යන්නේ සමාන්තරව ආවොත් ප්‍රධාන අක්ෂයට. දෙවෙනි කිරණය වස්තුවේ මුදුනේ ඉඳලා හරි දර්පණයට ගමන් කරලා පරාවර්තිත කිරණ එන්න ඕනේ මෙන්න මේ විදිහට මේ වක්‍රතා කේන්ද්‍රය හරහා. වක්‍රතා කේන්ද්‍රය හරහා එන්න නම් අනිවාර්යයෙන්ම වස්තුවෙන් ගියපු ආලෝක කිරණත් වක්‍රතා කේන්ද්‍රය හරහා ගියපු ආලෝක කිරණක් වෙන්න ඕනේ. වක්‍රතා කේන්ද්‍රය හරහා ගියපු ආලෝක කිරණක් තමයි හැමෝම ආපහු පරාවර්තනය වෙලා එන්නේ. මෙතන මේ දර්පණය උඩා ඉන්න මේ විදිහට කඩේරක් උඩට දා ගන්න ඕනේ. ඔන්න කිරණ සටහන සම්පූර්ණයි. මේ ප්‍රතිබිම්බය ඇති වෙනවා මෙන්න මේ විදිහට තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. ඕම ඇති වුණා ප්‍රතිබිම්බය. ඔයදී යටිකුරුයි වස්තුවට වඩා මේ යටිකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ මෙන්න මේ වක්‍රතා කේන්ද්‍රයට එපිටින්. ඔය කිරණ දෙක කැපෙන තැන. ඕම ඔය විදිහ තමයි කිරණ සටහන අඳින්නේ. හරි. ඕම ඔය කිරණ දෙකෙන් අවතල දර්පණ සහ උත්තල දර්පණ වල ඕනම කිරණ සටහනක් ඇඳ හැකි එක කිරණයක් කැරෙන්නේ. මොකද ඒක කිරණේ ඒ කිරණේ අපි ඇඳලා ලකුණු කරමු බලන්න මෙන්න මෙහෙම මෙන්න මේ කිරණේ මතකයිද බලන්න. right. දැන් අපි අවතල දර්පණය ඕම අඳිනවා. right. ඕම අවතල දර්පණය යන්දා. right. හරි. එක කිරණ සටහනක් කරෙන්න අනිත් ඔක්කොම ඕම ඇඳයි. හරි. අපි මේ අවතල දර්පණය ඕම විදිහට ඇඳා. right. ඔන්න ප්‍රධාන අක්ෂයත් ඇඳා. right. ඊට පස්සේ ඔන්න විතර නාභිය නාභිදුර වගේ දෙගුණේ වක්‍රතා කේන්ද්‍රය. ඒ කියන්නේ මෙන්න මෙතන වක්‍රතා කේන්ද්‍රයේ C. right. දැන් හිතන්න මේ මෙතන C කියන තැන වස්තුවක් තිබ්බා කියලා. right. C කියන තැන වස්තුවක් තිබ්බා මෙතන F නේ. right. ඕම ඔය තැන් දෙකේ C කියන තැන වස්තුවක් තිබ්බොත් ඒ ප්‍රතිබිම්බ ඇති වෙන ආකාරය පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද්ද ඒ ඇති වෙන වෙනස? ප්‍රතිබිම්බ ඇති වෙන්නම යටිකුරුවම වස්තුවේ ප්‍රමාණයටම මේ C මතමයි ඇති වෙන්නේ. ඒක අදිද්දී ඔන්න දර්පණයට ගියා. ඒක ඇරිලා අනිවාර්යයෙන්ම සමාන්තරව ගියපු එක නාභිය හරහා ගින් එන්න ඕනේ. ඔන්න ඔහම ඒක ආවා.
right ප්‍රධාන අක්ෂයට සමාන්තරනේ ගියේ. ඊළඟ කිරණ අඳිනකොට මෙන්න මේක භාවිතා කරන්න ඕනේ. ඒක වක්‍රතා කේන්ද්‍රය හරහා යන්න මේ අඳින්නේ මෙන්න මේ විදිහට අඳින්න. ඕක අඳින්න. නාභිය හරහා යන්න පරාවර්තනයෙන් පස්සේ මෙන්න මේ විදිහට යන්න තමයි අදින්නේ. පරාවර්තනයෙන් පස්සේ මෙන්න මේ විදිහට යන්න. දැන් මේක මේ මම ගත්ත දුරවල් වල වෙනස නිසා තමයි මෙහෙම එන්නේ. එතකොට වස්තුව එන්න ඕනේ මෙන්න මේක උඩවම අර කලින් එකට කලින් වස්තුවේ ප්‍රමාණයට සමානව යටිකුරුව එන්න ඕනේ. ඔයාලා ඇදලා බලන්න. එතකොට ඒක හරි එහෙම ප්‍රමාණයට එනවා. ඕන් ওই කිරණයේ සටහන විතරයි වස්තුව සීමත තිබ්බහම විතරයි ওই විදිහට මේ වෙනස් කිරණ සටහනක් අදින්න තියෙන්නේ. නැත්නම් අනිත් හැම තැනකදීම කිරණ සටහන මෙන්න මේ පළවෙනි ආකාරයට අදින්න තියෙන්නේ. right අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර කාචයකින් විශාල ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට වස්තුවේ පිහිටීම කෙසේ විය යුතුද කියලා අහනවා. උත්තර කාචයකින් විශාල ප්‍රතිබිම්බයක් ලබා ගැනීම. උත්තර කාචයකින් වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බ ලබා දෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් වස්තුව තියෙන්න ඕනේ මේ නාභිය හා මේ උත්තර කාචය කියමු. මම ඇඳලා පෙන්නන්න. right මම උත්තර කාචය කියමු. right එතකොට මේ වස්තුව තියෙන්න ඕනේ මේ උත්තර කාචය නම් right උත්තර කාචය නම් වස්තුව තියෙන්න ඕනේ මේ නාභියයි ප්‍රකාශ කේන්ද්‍රය අතර. වස්තුව තියෙන්න ඕනේ නාභියයි ප්‍රකාශ කේන්ද්‍රය අතර. එතකොට බලන්න දැන් මේ ප්‍රධාන මේකටත් තියෙන ප්‍රධාන අක්ෂයක්. එතකොට ප්‍රධාන අක්ෂයේ ඔන්න මේ තියෙන්නේ කාචයේ ප්‍රධාන අක්ෂය මෙන්න මෙතෙන්ට කියනවා නමක්. ඒකට අපි කිව්වේ ප්‍රකාශ කේන්ද්‍රය. මෙතන ප්‍රකාශ කේන්ද්‍රය. ප්‍රකාශ කේන්ද්‍රය. හරි. මේ තියෙන ප්‍රකාශ කේන්ද්‍රය. right දැන් අපි වස්තුව මෙතන වස්තුව තියන්න ඕනේ නාභියේ නෙමෙයි ඊට පස්සේ 2f මත නෙමෙයි. නාභියෙත් නෙමෙයි 2f මතත් නෙමෙයි. වස්තුව තියන්න ඕනේ වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් ඇති වෙන්න නම් මේ ප්‍රකාශ කේන්ද්‍රය හා නාභිය අතර. ඉගෙන මෙතන තියන්න ඕන වස්තුව තියන්න. උතන වස්තුව තිබ්බොත් එහෙම ඇති වෙන ප්‍රතිබිම්බයක් බලමු. මෙන්න මෙහෙම ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. හරිද? ආලෝක කිරණය ගමන් කරනවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව පළවෙනි. ඊට පස්සේ වර්තනයෙන් පස්සේ දැන් පරාවර්තනයන් නෙමෙයි තියෙන වර්තනයෙන් පස්සේ ඕම යනවා. හරිද? ඒ පළවෙනි. නාභිය හරහා යනවා. ඊට පස්සේ ඒක ඕම ප්‍රකාශ කේන්ද්‍රය හරහා තමයි යන්නේ. ඒතකොට ඔය කිරණ දෙක තියෙනව නේද? ඔය කිරණ දෙක මෙහෙදි කවදාවත් එකතු වෙන්නේ නැහැ. මේ යට පැත්තේදී මෙන්න මේ පැත්තේදී කවදාවත් එකතු වෙන්නේ නැහැ. right? ඕක එකතු වෙන්නේ මෙන්න මේ උඩදී එකතු වෙන්නේ. right? මෙන්න මේ උඩදී තමයි ඕක ඒක මම වෙන පාටකින් ඇඳලා පෙන්නන්න. right? ඕක එකතු වෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ උඩදී. right? කොහොම උඩදී තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ මේක වස්තුවට වඩා විශාලව ඇති වෙන ප්‍රතිබිම්බයක් වගේම අතාත්වික ප්‍රතිබිම්බයක්. තිරයක් මතර ගන්න බෑ. මේ ප්‍රතිබිම්බය තමයි අපි දකින්නේ මේ ප්‍රතිබිම්බය තමයි අපි දකින්නේ ඔය අපි උත්තර කාචයක් භාවිතා කරලා යම් කිසි වස්තුවක් විශාල කරලා බලනකොට අපි දකින්නේ මෙන්න මේ ප්‍රතිබිම්බය. හරිද? ඒක තිරයක් මතර ගන්න බෑනේ. අකුරු ලොක් කරලා බලනකොට ඒක අපිට තිරයක් මතර ගන්න බෑ. ඔවුන් ওই පළවෙනි ප්‍රතිබිම්බය. ඔය එක. හරිද? තවත් ප්‍රතිබිම්බයක් හදන්න පුළුවන්. හරි. ඒ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ වස්තුව තියන්න ඕනේ මෙන්න මෙතන. දැන් මෙතෙන්ට අපි කිව්වේ මෙතෙන්ට කිව්වේ නාභියනේ. right උතෙන්ට නාභිය කිව්වේ. මේක නාභි දුර වගේ දෙගුණයක් තියෙනවා. ඒක 2f කියලා කියනවා. right මෙතන 2f. මෙතනත් නාභිය ඊට එහායින් ඉස්සරහින් හම්බෙන්නේ නාභි දුර වගේ දෙගුණයක්. ඒතකොට වස්තුව මේ අවස්ථාවේ තියන්න ඕනේ. ඊළඟ විශාල ප්‍රතිබිම්බය හට ගන්න නම් නාභිය සහ 2f අතර තමයි වස්තුව තියන්නේ. අපි ඒකත් ඇඳලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඒකත් ඇඳලා බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඔහොම අපි යන්නේ මෙන්න මෙතනින්. එවම රාජේ ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රධාන අක්ෂය හරි. ඔහොම ප්‍රධාන අක්ෂය වගේ ප්‍රධාන අක්ෂය තව ටිකක් ලොක් කරගත්ත තුනයි ඔන්න විදිහට right ප්‍රධාන අක්ෂය. ඊටසේ ඔන්න නාභිය
හරි. මෙන්න නාභිය මේ පැත්තෙනුත් මේ පැත්තෙන් නාභිදුර වගේ දෙගුණේ මේ පැත්තෙන් නාභිදුර වගේ දෙගුණ. දැන් සර් මොකද්ද කිව්වේ? සර් කිව්වේ මෙන්න මෙතනින් තියන්න ඕනේ කියලා වස්තුව. හරි. පුතින් වස්තුව තියන්න ඕනේ කිව්වේ. මෙන්න මෙතනින් වස්තුව තියන්න ඕනේ. right. කියලා බලමු මොකද වෙන්නේ කියලා ඇඳලා. හරි. කොහොම තියන්න ඕනේ වස්තුව. හරි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මෙතනදී ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ අඳින්න ඕනේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ අඳින්න ඕනේ. මොන ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ. ඇවිල්ලා මොකද වෙන්නේ? කාචේ මත පතිත වෙලා වර්තනය වෙලා ඔන්න නාභිය හරහා යනවා. නාභිය හරහා යනවා. නාභිය හරහා යනවා. ඊට පස්සේ ඊළඟ ආලෝක කිරණය කොහොමද එන්න ඕනේ? ඊළඟ ආලෝක කිරණය එන්න ඕනේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා. ඕම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන්න. ඕම් ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගියාට පස්සේ ඔන්න ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. රයිට්. ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. කොහෙද? 2F එළියේ. ඕම් 2F එළියෙන් තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. වස්තුවට වඩා විශාල. නේ? වස්තුවට වඩා විශාලව 2F එළියෙන් ඇති වෙනවා. රයිට්. ඒතර ආන්ගේ අනිත් ප්‍රතිබිම්බය. ඒතර ඔයාලට දැන් මෙතන උත්තරේ විදියට ලියන්න පුළුවන්. ප්‍රකාශ කේන්ද්‍රය හා නාභිය අතර. එහෙම නැත්නම් නාභිය හා 2F අතර කියන විදිහට උත්තර දෙකම ලියන්න පුළුවන්. රයිට්. ඕම විදිහට තමයි ඒතකොට කිරණ සටහන් අඳින්නේ. උත්තර කාචවලත් කිරණ සටහන් ඇඳීම සඳහා වැදගත් වෙන්නේ ප්‍රකාශ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයි ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝක කිරණ. රයිට්. ඊට පස්සේ අපි යම් ප්‍රොමිලක්කම් 3ට පහත කිරණ සටහන සම්පූර්ණ කර ආලෝක ප්‍රත්‍යාවර්තතා මූලධර්ම පැහැදිලි කරන්න. ප්‍රත්‍යාවර්තතා මූලධර්මය කියලා කියන්නේ දැන් කිරණ ප්‍රකාශ ආලෝක කිරණක් ප්‍රකාශ ක්‍රියාවලිය ගණනාවකට ලක් වෙලා. ඒ කියන්නේ පරාවර්තනයේ වර්තනය වගේ ප්‍රකාශන ක්‍රියාවලිය ගණනාවකට ලක් වෙලා ආපහු හැරිලා ඒ ගියපු මාර්ගයේම එනවනම් අපි කියනවා ඒක ප්‍රත්‍යාවර්තී මූලධර්මය කියලා. right. ආපහු හැරිලා ගියපු මාර්ගයේම එන්න ඕනේ. ඒ උදාහරණයකට දැන් මේ සටහන බලන්නකෝ. ඕනේ. දැන් මේ දර්පණය මත වැන්නා ඕන් ගියා ඕන්. ඊට පස්සේ බලන්න මේ වෙනවා. ගිහින් දැන් මෙතන තියෙන්නේ තල දර්පණයේදී පරාවර්තනයක් ඈ. මෙතන තියෙන තල දර්පණයේදී පරාවර්තනය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පිශ්මය ඇතුළට ගිහින් මෙන්න මෙතෙන්ට වැදිලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා යනවා. ආයෙ එළියට යනවා. ගිහින් දර්පණයක් මත වැටෙනවා. ඒ දර්පණය මත වැටෙන්නේ අංශක 90 වෙන්නේ. වැටිලා මොකද වෙන්නේ? මෙන්න මේකම වෙන පාටේ කියලා පෙන්නන්න පොළ පාටිම කියන්නේ ඕම් බාන්නේ. ආපස්සට එනවා. ආපස්සට එනවා. ආපස්සට ඇවිල්ලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා ඕම් ඕමලක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙලා ආපහු යනවා කොහෙටද? ආපු තැනටම යනවා. රයිට්. ඕම් මොකයි අප්‍රත්‍යවර්තා මූලධර්මය ප්‍රත්‍යවර්තතා මූලධර්මය ඕම් ওই විදිහ තමයි ඕකේ කිරණ සටහන සම්පූර්ණ කරන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි යනවා රෝම ඉලක්කම් 4ට. රෝම ඉලක්කම් 4ට. එතකොට වටාඩි ප්ලාස්කුවකට රයිට් බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඈ. හරි. රෝම ඉලක්කම් 4 රෝම ඉලක්කම් 4 හරි. වටාඩි ප්ලාස්කුවකට සබන්දිය කර ජලය අඩක් පුරවා ඒ සුරක්ෂිතව නොසැලෙනසේ එල්ලා තබා ඇත. ලේසර් විදුලි පන්දමක් භාවිතා කර ABCD අවස්ථා 4කදී ආලෝක කිරණ යොමු කරයි. දැන් මේක නිකන් අර අපි 6 වසරේ කරලා තියෙනව නේද ආලෝකයේ සරල රේඛීය ගමන් මාර්ගයක යනවා කියලා පෙන්වන්න සබන්දියර දිය කරලා අහම දාපු එහෙම කතන්දරයක් කරලා තියෙනව නේද? අන්න ඒ වගේ කියලා නිකන් හිතෙන්නේ නැද්ද? right. දැන් මෙහෙම මේ සබන්දියර දිය කරපු වතුර අරගෙන තියෙන්නේ මේක සරල රේඛීයව යනවා කියලා අපිට බලා ගන්න පුළුවන් මේක ඇතුළේදී. ආලෝකයේ සරල රේඛීයව යනවා කියලා මේ ආලෝක කිරණය සබන්දියරේ දියර හරහා බලාගත්තා. දැන් හරි. බලමුකෝ අපි මොනවද මේ අහලා තියෙන්නේ කියලා. ඕහි ඇතිවන සංසිද්ධිය මොකද්ද කියලා අහනවා. දැන් ওই වටාඩි ප්ලාස්කෝ මෙන්න මේවන් තියෙන්නේ. හරි. බලන්න මේ රූප සටහනේ තියෙන්නේ වටාඩි ප්ලාස්කෝ වෙන්න මෙහෙමයි. ඕම් රවුමට තියෙනවා. ඊට පස්සේ ඒකේ කර මෙන්න මේ විදිහට තියෙනවා. හරි. මොන හොමනේ තියෙන්නේ කර. රයිට් වටාඩි ප්ලාස්කෝ කොහොමයි තියෙන්නේ. එතකොට මේකේ මේ
ද්‍රව මට්ටම මෙන්න මෙහෙම දක්වලා දිනව නේද? කොහොම ද්‍රව මට්ටම දක්වලා දෙනවා. ආලෝක කිරණයක් මෙන්න මේ විදිහට එනවා. බලා ගන්න ඔය කොහොම එනවා ආලෝක කිරණයක්. හරි. ආලෝක කිරණයක් අපි මේ පාරියෙන් හරි කොහොම එනවා. ආලෝක කිරණයක් එනවා කොහොම එනවා. හරිද? දැන් මේ ඇතුළුනේ ජලයට. හරිද? මේ ජලයට උඩ කලාපේ තියෙනවානේ. මෙන්න මේ කලාපේ. මෙන්න මේ කලාපේ. මෙන්න මේ කලාපේ වාතය. මේ කලාපේ ජලය. වාතය ජලය. රයිට්. වාතය සහ ජලය අතර මෙන්න මේ ඉරට කියනවා අතුරු මුහුණ. මේක අතුරු මුහුණ. රයිට්. දැන් මොකද වෙන්නේ මේ මෙතෙන්ට යන ආලෝක කිරණ ලක් වෙන ක්‍රියාවලියට අපි කියන්නේ නේද? මෙතන අභිලම්බයක් තනිමුකෝ අපි වෙන පාටි කියන්නේ කොළ පාටි වගේ අභිලම්බයෝ පතන ලක්ෂයේදී පතන පෘෂ්ඨයට ඇති ලම්බකේ අභිලම්බය ඕම යන්දා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආලෝක කිරණ මේක ජලය ගහනතරයි වාතය විරලතරයි. ඒතකොට මොකද වෙන්න ඕනේ? අභිලම්බයෙන් ඉවතට හැරිලා ඔය විදිහට යන්න. රයිට්. අභිලම්බයෙන් ඉවතට හැරිලා ඔන්න ඔය විදිහට යන්න. හරි. දැන් එතකොට අභිලම්බයෙන් ඉවතට හැරිලා ඔය විදිහට මෙන්න මේ විදිහට යනවනේ. හරිද? ඔහොම යනකොට දැන් අපි මෙන්න මෙතන තියෙන කෝණය පුතා පතන කෝණය කියලා අපි කියන්නේ. රයිට්. මේ මෙතන කෝණය පතන කෝණය කියලානේ කියන්නේ. රයිට්. ඒතර පතන කෝණය වැඩි කරගෙන යනකොට මෙන්න මේ මෙතන තියෙන්නේ වර්තන කෝණය. රයිට්. උන් ආයෙ බලා ගන්න. මෙන්න මෙතන පතන කෝණය, මෙතන වර්තන කෝණය. රයිට්. එතකොට පතන කෝණය වැඩි කරගෙන යනකොට වර්තන කෝණය වැඩිගෙන යනවා. එක අවස්ථාවක් එනවා ඔන්න වැඩි කරගෙන යනකොට මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේ ආලෝක කිරණය මෙන්න මේ විදිහට අතුරු මූණත දිගේ ගමන් කරනවා. මෙන්න මේව අතුරු මූණත දිගේ ගමන් කරන අවස්ථාවක් එනවා. right? හරි. අන්න ඒ අවස්ථාවේදී පතන කෝණය තියෙනවනේ. ඒ පතන කෝණයට අපි කියන්නේ අවදි කෝණය. අවදි කෝණයට වඩා තව දුරටත් ආලෝක කිරණ වැඩි කරොත් මොකද දන්නවද වෙන්නේ? අවදි කෝණයට වඩා තව දුරටත් ආලෝක කිරණය වැඩි කරොත් ආලෝක කිරණය අර කලින් ජලය කියන මාධ්‍යයටම ඕම හැරෙනවා. අපි මේකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒකට අවදි කෝණයට වඩා පතන කෝණයගේ වැඩි වෙන්නේ. එතන අවදි කෝණයට වඩා පතන කෝණයගේ වැඩි වෙන්නේ. right? ඔය කියන සංසිද්ධිය තමයි උතන යන්නේ. එතකොට අපි ඕහි ඇතිවන සංසිද්ධිය. ඕ කියලා කියන පුතා මෙන්න මෙතෙන්ටනේ. ඕ කිව්වේ මෙතෙන්ටනේ. මේක මෙතන. right? ඕ කියන ඇතිවන සංසිද්ධිය අපි කියන්නේ වර්තනය. ඒක එතන සිද්ධ වෙන සංසිද්ධිය වර්තනය. OG කිරණ ඇතිවන්නේ කුමන කිරණයෙන්ද කියලා අහනවා. දැන් මම OG තෝරගන්න. OG කියලා කියන්නේ මෙන්න මෙතන O මෙන්න මේක G. ඒ කියන්නේ මෙන්න මේ කිරණේ මේ දම් පාටින් දක්වලා තියෙන කිරණේ OG කියලා කියන්නේ. right. ඒතකොට OG කිරණය හට අරගෙන තියෙන්නේ DO වලින් නේද? DO කිරණේ. එහෙනම් උත්තරේ DO. DO. DO වලින් තමයි අරගෙන තියෙන්නේ. මොකද දන්නවද? BO ගන්න බෑ. BO වලින් OG ඇති වෙන්න විදියක් නැහැ. මොකද දන්නවද? BO වලින් OG ඇති වෙන්න හේතුවක් නැත්තේ දැන් මෙහාට මෙන්න මේ වම් පැත්තට BCD කියලා තියෙනවනේ දැන්. BCD වලට යනකොට තමයි ක්‍රමෙන් අර මේ වර්තනයට ලක් වෙච්ච කිරණ අවදි කෝණය හදාගෙන අතුරු මූණත දිගේ ගමන් කරලා නැවතත් මුල් මාධ්‍යයටම ඇතුල් වෙන්නේ. රයිට්. ඒ හින්දා ගන්න වෙන්නේ DO DO තමයි උත්තරේ. රූපේ අවදි කෝණය C ලකුණු කරන්න කියලා කියනවා. එහෙනම් අවදි කෝණය වෙන්නේ අතුරු මූණත දිගේ ගමන් කරන අවස්ථාව COA වෙන්න ඕන කෝණය. COA කෝණය. ඒ කියන්නේ මෙන්න මේ මෙතන එන කෝණය මේක. රයිට්. ඔබලා ගන්න. අර COA කෝණය. මෙන්න මෙහෙම යන එක මේ තියෙන්නේ. ඔහොම ගියා. රයිට්. ඊට පස්සේ ඔහොම යනවා නේද ඒක? ඔය විදිහට යනවනේ. ඒතකොට කෝණය මෙන්න මෙහෙමයි. කෝණය මෙන්න මෙතන කෝණය නේ. අභිලම්බය ඔහොම ඇඳා අභිලම්බය. රයිට්. මෙන්න මෙතන කෝණය මේ මෙතන තියෙන කෝණය තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේ අවදි කෝණය කියලා කියන්නේ. ඒ කියන්නේ අතුරු මූණත දිගේ ගමන් කරන අවස්ථාවේ කෝණය. රයිට්. එහෙනම් ඒක හරි. ෆ්ලාස්කුවේ ඊට පස්සේ
ෆ්ලාස්කුවේ ඇති ජලයට කුඩා ගල් කැටයක් දැමූ විට ජලය තුල හටගන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්ද යාන්ත්‍රික තරංගයක්ද කියලා අහනවා. ඒක බලන්නකො දැන් වෙනස්ම ආකාරයේ ප්‍රශ්නයක් ඊට පස්සේ ඇහුවා ෆ්ලාස්කුවේ ඇති ජලයට කුඩා ගල් කැටයක් දැම්මහම ඇතිවන තරංග ආකාරය මොකද? ජල තරංග නැති වෙන්නේ නේද? ජල තරංග තමයි ඇති වෙන්නේ. ඒතර ජල තරංගයක් කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නෙමෙයිනේ. අපි ඒකට කියන්නේ මොන තරංගයක් කියලාද? යාන්ත්‍රික තරංගයක්. ඒ වගේම මේක තීර්යක තරංගයක්. යාන්ත්‍රික තරංගයක් ඒ වගේම මේක කියන්නේ තීර්යක තරංගයක්. යාන්ත්‍රික තරංග ආකාර දෙකයිනේ. තීර්යක තරංග සහ අන්වායම තරංග. තීර්යක තරංග වලට උදාහරණ තමයි ජල තරංග, තන්තුවක හටගන්න තරංග, අන්වායාම තරංග වලට ධ්වනි තරංග උදාහරණ. ඔය යාන්ත්‍රික තරංග කියන ඒවා සම්ප්‍රේෂණය වෙන්නේ. කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යන්න අංශුමය මාධ්‍යයක් ඕනේනේ. අංශුමය මාධ්‍යයක් ඕනේ. නමුත් විද්‍යුත් චුම්බක තරංග වලට යන්න අංශුමය මාධ්‍යයක් ඕනේ. දැන් සූර්යාගේ ඉඳලම විද්‍යුත් චුම්බක තරංග පෘථුවියට එනවා. අංශුමය මාධ්‍යයක් අවශ්‍ය නැහැ. රයිට් එහෙනම් මේ ප්‍රශ්නේ හරි පුතේ. අපිට දැන් ඊළඟට තියෙන්නේ B කියන කොටස. B කියන කොටස. උඩ කිරණ සටහන් ඇඳලා පැහැදිලි කරපු ඉඳලා යම්කිසි වැඩි වෙලාවක් මේ ප්‍රශ්නෙට ගියා. රයිට්. අපි ඊළඟට යනවා මේ B කොටසට එකේ. මේ ප්‍රශ්නේ B කොටසට. රයිට්. බලමු B කොටස කොහොමද කියලා. B කොටසේ අහලා තියෙන්නේ මේ ඕම් නියමයේ සම්බන්ධව අහලා තියෙන්නේ. හරි. මෙම උපකරණ බලන්න මෙම උපකරණ හරි. මෙම උපකරණ ඇටෝම භාවිතා කර ඕම් නියමයේ සත්‍යතාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාකාරකම සිදු කළ හැක කියලා කියනවා. මොකද්ද ඕම් නියමය කියලා කියන්නේ? ඕම් නියමයෙන් අපි කිව්වේ නියත උෂ්ණත්වයේදී සන්නායකයක් තුලින් ගලන ධාරාව එහි දෙකෙලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ කියලා තමයි අපි කිව්වේ. සන්නායකයක් තුලින් ගලන ධාරාව එහි දෙකෙලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි නියත උෂ්ණත්වයේදී. ඕක තමයි අපි කිව්වේ. තේරෙනව නේද ඕම් නියමය? ඒතර ඕම් නියමයෙන් අපි සමීකරණයක් ලිව්වනේ. මොකක්ද ඕම් නියමයෙන් අපි ලියපු සමීකරණය? ඕම් නියමයෙන් අපි ලියපු සමීකරණය තමයි V සමානයි IR නේද? V සමානයි IR. ඕම් ඔය සමීකරණය තමයි අපි ලිව්වේ. V සමානයි IR කියන සමීකරණය තමයි අපි ඔප්පු කරගත්තේ. එතකොට මේකේ B අනුලෝම සමානුපාතිකයි I කියලා තමයි ගත්තේ. එතකොට x හා y ස්ථාන සඳහා යෙදීමට සුදුසු උපකරණ මොනවද කියලා අහනවා. පුතා දැන් x සමාන්තරගතවනේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර සමාන්තරගතව අපි සම්බන්ධ කරන්නේ පාඨාංක ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා වෝල්ට් මීටරේ. වෝල්ට් මීටරේ තමයි සම්බන්ධ කරන්නේ. රයිට්. එතකොට y සඳහා සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව ඇමීටරේ. ධාරාවේ පාඨාංක ලබා ගැනීම සඳහා තමයි y විදියට සම්බන්ධ කරන්නේ. විභවාන්තරයේ පාඨාංක ලබා ගැනීම සඳහා x විදියට තමයි සම්බන්ධ කරන්නේ. රයිට්. මේකේ ඕම් නියමය සම්බන්ධ පරීක්ෂණය සඳහා මේක ගන්න පුළුවන් හේතුව මෙතන මේ සූත්‍රිකාමය විදුලි බල්බයක් කරන් තියෙන්නේ. රයිට් බලමු. වියලි කෝෂය සම්බන්ධ කර ඇත්තේ කුමන ආකාරයටද කියලා අහනවා. එකක් පසුපස එකක්නේ සම්බන්ධ කරලා තියෙන්නේ. එකක් පසුපස එකක් සම්බන්ධ වීමට අපි කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධය. එකක් පසුපස එකක් සම්බන්ධ වීමට අපි කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධය. එතකොට ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පරිපතේ සම්මත සංකේතය උදා අඳින්න කියලා කියනවා. එතකොට සම්මත සංකේතය උදා ඇඳොත් මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. කොහොමද? බල්බ් එකට මෙන්න මෙහෙම කතිරයක් දාලා රවුම් කරන්න ඕන. ඒක බල්බ් එකනේ. බස් ඒක තමයි සම්මත සංකේතය. ඊට පස්සේ බැටරි කෑලි තුනක් තියෙනවනේ. ධනාග්‍රය ඍණාග්‍රය. ඊට පස්සේ ඕන් ධනාග්‍රය ඊට පස්සේ ඍණාග්‍රය. ධනාග්‍රය ර්ණාග්‍රය. ඊට පස්සේ උන් තියෙනවා මේ ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඕම රයිට් ඕම් ඇඳගත්තා. ඊට පස්සේ මේ මෙතනින් ඇමීටරයට ඒ අකුර දාලා ඕම රවුමක් අඳින්න ඕනේ. ශ්‍රේණිගතව වෝල්ට් මීටරයේ බල්බයේ දෙපසින් ඕම ඔය විදියට රවුමක් දාලා ඕම් රයිට්. ඒකෙන්ද පාඨාංක වඩාත් නිවැරදි වීමට එක් පාඨාංකයක් ගත් විගස සුවිචය විසන්ධි කළ යුතු බව උපදෙස් දෙයි. රයිට්. ඒකට හේතුව මොකක්ද කියනවා. හරි. එහෙම උපදෙස් දෙන්න හේතුව තමයි
පුතේ පරිපථය තුලින් ධාරාව ගලාගෙන යනකොට ප්‍රතිරෝධය පවතිනවා නම් පද්ධතිය රත් වීමට ලක් වෙනවා. දැන් ඔතන බල්බ් එක රත් වෙනවා. ඒ රත් වෙනකොට ප්‍රතිරෝධය තවත් වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනකොට ගමන් කරන ධාරාව අඩු වෙනවා. ආරම්භක අවස්ථාවේ තමයි අපිට වඩාත් නිවැරදි පාඨාංකයක් ගන්න පුළුවන්. එන්න එන්න ධාරාව යන අඩු වෙන හේතුව රත් වෙන නිසා පරිපථය රත් නොකර පාඨාංකය ලබා ගැනීම සඳහා තමයි අපි පාඨාංකයක් ගත් වෙගස සුවිචය විසන්ධි කරන්නේ. එතකොට ප්‍රතිරෝධකතාවයේ හේතුවෙන් පරිපථයේ ඇතිවන තාපය මගින් පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට පරිපථය තුලින් ගමන් කරන ධාරාව අඩු වෙනවා. ඒ හින්දා මේක ධාරාවල අපිට පාඨාංක ලබා ගැනීමට ධාරාවේ සහ විභාන්තරේ පාඨාංක ලබා ගැනීම සඳහා ඒක ගැටලුවක් වෙනවා. රයිට්. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද පිළිතුර ලියන්න ඕනේ පරිපථයේ රත් වීමෙන් ප්‍රතිරෝධයේ සිදුවන වෙනස් වීම මග හරවා ගැනීම. පරිපථයේ රත් වීමෙන් ප්‍රතිරෝධයේ සිදුවන වෙනස් වීම මග හරවා ගැනීම. ඕම් නියමයට අනුකූල වී හා I අතර සම්බන්ධය ලියන්න කියලා කියනවා. ඒතර කලින් එකට උත්තරේ හරි පරිපථයේ රත් වීමෙන් ප්‍රතිරෝධය ඇතිවන වෙනස මග හරවා ගැනීමට තමයි උත්තරේ එන්නේ. ඒතර සමීකරණ අපි කලින් උල්ලුවා B සමානයි I R. ඔය විදිහට තමයි සමීකරණය එන්නේ. right. අපි ඉතුරු කොටස් ඊට පස්සේ පුතේ සාකච්ඡා කරමු.